self confidence කොච්චර දක්ෂ වෙලා හිටියත් confidence නැත්නම් අපිට අපේ හැකියාව පෙන්වන්න බෑ. ඒ නිසා මම අද ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ confidence හදාගන්න පියවර 5ක්. හායි මගේ යාළුවා හැමෝම මම ආදරේ මගේ channel එකට පිළිගන්නවා. confidence හෙවත් ආත්ම විශ්වාසය අපිට හොඳ සාර්ථක තීරණ ගන්න, අපිට අපිව හොඳ තැනකට ගෙනියන්න, අපිට අලුත් අවස්ථා බාර ගන්න confidence ඕනමයි. පියවර 1. තමන්ව විශ්වාස කිරීම. අපි ගොඩාක් වෙලාවට මට බෑ, මට මේක කරලා පෙන්වන්න පුළුවන්ද, මට මේක සුදුසුද කියලා සැක කරනවා. ඉතින් අපි ගැන හිතන විදිය තමයි ක්‍රියාවට බලපාන්නේ. ඉතින් ඔයා පටන් ගන්න ඔයාව විශ්වාස කරන්න. ඔයාට පුළුවන් කියලා හිතන්න. පොසිටිව් තින්කින් තිබුණොත් ඔබේ ක්‍රියාවලිය ස්වයංක්‍රීයව වැඩි වෙනවා. පියවර 2. සූදානම් වීම. ඉතින් confidence වැඩි වෙන තවත් දෙයක් තමයි හොඳට සූදානම් වෙන එක. ඔයා කරන්න යන දේ කරන්න කලින් ඒ දේට හොඳට සූදානම් වුණොත් knowledge එකයි confidence එකයි දෙකම වැඩි කරගන්න පුළුවන්. එක්සාම්පල් එකක් විදිහට ඔයා විභාගයකට යන්න ඉන්න කෙනෙක් නම් ඔයා හොඳට පාඩම් කරලා කලින් සූදානම් වෙලා ඔයා එහෙම කරනකොට එකකින් වෙන්නේ වගේ බය නැති වෙන එක. එතකොට ඔයාට පුළුවන් බය නැතුව ගිහිල්ලා විභාගෙට ලියන්න. තව එක්සාම්පල් එකක් කියනවා නම් ඔයා ඉන්ටර්විව් එකකට පේස් කරනවා. ඉතින් ඒ දවසට ඔයා කලින් සූදානම් වෙනවා. ඔයා ඒකට ගැලපෙන ඇඳුමක් හොයා ගන්නවා. එතකොට ඒකට අවශ්‍ය සුදුසුකම් සර්ටිෆිකේට් ටික හදා ගන්නවා. එතකොට ඔයා කණ්ණාඩි ඉස්සරහට ගිහින් චුට්ටක් කතා කරලා පුරුදු වෙනවා. අන්න එතකොට ඔයාට ගිහිල්ලා බය නැතුව ඉන්ටර්විව් එකට පේස් කරන්න පුළුවන්. තව එක්සාම්පල් එකක් කියනවා නම් ඔයාට ස්පීච් එකක් කරන්න තියෙනවා. ඉතින් ඒක කරන්න ඕනත් ඉංග්‍රීසි වලින්. ඉතින් ඔයා කලින් ස්පීකින් ලෙවල් එක හදා ගන්නවා. එතකොට මයික් එකක් ඉස්සරහට ගිහින් කොහොමද ඔයා කතා කරන්නේ කියලා ඔයා try කරනවා. අන්න ඒකෙන් ඔයාට confidence එකක් එනවා. ඔයාට මේ දේ කරන්න පුළුවන් කියලා. අන්න ඒක තමයි මම මෙච්චර වෙලාවට පැහැදිලි කරේ. පියවර 3. පොඩි goals ටිකක් තියාගෙන ඒවා achieve කරන්න පුරුදු වෙන්න. confidence කියන එක දවස ලොකු වෙන දෙයක් නෙමෙයි. ඒක අපි පොඩි දේවල් කරලා achieve කරගන්න ඕන දෙයක්. අපි පොඩි දේවල් වලින් ජයග්‍රහණය කරද්දී confidence එක ඉබේම අපිට ලං වෙනවා. ඔයා හිතනවා නම් මම හෙට දවසේ අනිවාර්යෙන් පිටු 5ක් කියවන්න ඕනේ කියලා. එතකොට ඒක ඔයාට දෙන පොරොන්දුවක්. එතකොට ඔයා හෙට උදේට නැගිටලා විනාඩි 5ක් අරගෙන පිටු 5ක් කියවන්න ඕනට බැරි කමක් නැහනේ. අන්න ඒක achievement එකක්. එතකොට ඔයාගේ confidence ඉබේම වැඩි වෙනවා. ඔයාලන්ට මේ වීඩියෝ එකෙන් පේන ඇති මම බයිබලයේ කියවනවා. මොකද පහුගිය ටිකේ මට බයිබලයේ කියවන්න ටිකක් බැරි වුණා. ඉතින් මට පොරොන්දු වුණා අනිවාර්යයෙන්ම මම දවසට බයිබලයේ පිටු 2-3ක්වත් කියවනවා කියලා. ඉතින් මම ඒක අද achieve කරා. ඉතින් මම මේක ටිකටම කරගෙන යන්න හිතනවා. අන්න ඒ වගේ ඕගොල්ලන්ට පොඩි පොරොන්දුවක් දීලා ඕගොල්ලෝ ඒක achieve කරගන්න උත්සාහ කරන්න. තව එක්සාම්පල් එකක් කියනවා නම් ඔයාට කරන්න බෑ කියලා බය වෙලා හිටපු දෙයක් කරන්න try කරන්න. අන්න ඒ දේ කරනකොට ඔයා ගැනම confidence එකක් ඇති කරගන්නවා. මට මේ දේ කරන්න පුළුවන්. මම මේ දේ කරන්න try කරා කියලා. ඔයාට පුළුවන් තව ඔයා දන්නේ නැති දෙයක් ඉගෙන ගන්න. ඉතින් මේකිනුත් අපේ confidence එක වැඩි වෙනවා. අපි හිතන්නකෝ අපිට ඉංග්‍රීසි කතා කරන්න බෑ හරියට කියලා. ඉතින් අපිට දවසට විනාඩි 10ක් 20ක් වැය කරලා අපේ ඉංග්‍රීසි ලෙවල් එක අප් කරගන්න මොන හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. අපිට වීඩියෝ එකක් බලන්න පුළුවන්, ඉංග්‍රීසි ෆිල්ම් එකක් බලන්න පුළුවන්, සෝං අහන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලින් අපේ ඉංග්‍රීසි ලෙවල් එක අප් කරගන්න අපිට පුළුවන්. හරි එහෙනම් දැන් පියවර 4. වැරදි වලින් ඉගෙන ගන්න පුරුදු වෙන්න. මේ ලෝකේ කවුරුත් perfect අය නැහැ. ඒ හින්දා අපි හැමෝම අතින් mistakes වෙලා තියෙනවා, ඉදිරියටත් වෙන්න පුළුවන්. අපි mistakes එකක් වෙච්ච ගමන් අපි ඒක ගැන හිත ලත වෙවි ඉන්නවා. එතකොට අපේ ජීවිතේ ඉස්සරහට ගමනක් නැහැ. අපි ඒකට බය වෙනවා. හැබැයි කරන්න පුළුවන් හොඳම දේ තමයි accept කරන්න ඕනේ. ඒකට සමාව දෙන්න ඕන. ඒකින් ගන්න පුළුවන් lesson එක අරගෙන අපි ඉදිරියට යන්න ඕනේ. ඔයා වැරදි කරලා තියනවා කියන්නෙම ඔයා දෙයක් කරන්න try කරලා තියනවා කියන එක. ඉතින් අපි වැරදි හදාගෙන ඒවට
සමාව දීලා අලුත් දේවල් ඉගෙනගෙන ඉස්සරහට යමු. ඒකෙන් ඔයාට self confidence එක වැඩි කරගන්න පුළුවන්. පියවර 5. ඔයා වටේ ඉන්න අය පොසිටිව් වෙන්න ඕනේ. ඒක ඔයා වටේ ඉන්න අයගෙන් මේ ඔයාගේ self confidence එක වැඩි කරගන්න පුළුවන් කියන එක නෙවෙයි මං කියන්නේ. ඒ වුණාට ඔයා වටේ ඉන්න අය පොසිටිව් වුණොත් ඒක ඔයාට අනිවාර්යයෙන්ම බලපානවා. ඒ හින්දා ඔයා හැම වෙලෙම උත්සාහ කරන්න ඕන ඔයා වටේ ඉන්න අය පොසිටිව් vibe එකකින් ඉන්න අයද කියලා පරීක්ෂා කරලා බලලා ඒ අයත් එක්ක වැඩි කාලයක් ගත කරන්න. මම කියන්නේ ඔයාලට නෙගටිව් අයව ආශ්‍රය කරන්න එපා කියලා. අපේ ජීවිතයේ පොසිටිව් අය වගේම නෙගටිව් අයත් ඉන්නවා. හැබැයි හැමතිස්සෙම try කරන්න ඕනේ පොසිටිව් අයගේ පොසිටිව් අදහස් එක්ක ඒගොල්ලොත් එක්ක ඒ vibe එකේ ගැටෙන්න. අපිත් හැමතිස්සෙම පොසිටිව් vibe එකේ ඉන්නේ නැහනේ. එතකොට අපේ වටේ ඉන්න අයත් අපිට ඔයාට ඒක කරන්න බෑ. ඔයාට ඒක හරියන්නේ නැහැ. ඔයාට ඒක ගැලපෙන්නේ නැහැ කියලා කියන අය නම් ඉන්නේ. එතකොට අපේ කොන්ෆිඩන්ස් එක ඉබේම ඩවුන් වෙනවා. ඉතින් අපි වටේ ඉන්නේ අපි කොච්චර වැටුණත් නෑ. ඔයාට මේක කරන්න පුළුවන්. ඔයා ඒක try කරන්න. ඔයාට ඒක කරන්න බැරි වෙන්නේ නැහැ කියන කට්ටිය නම් අනිවාර්යයෙන්ම ඔයාගේ කොන්ෆිඩන්ස් එක ඉබේම ඉහළ යනවා. එතකොට ඔයා කොච්චර වැටුණත් ඔයාට හිතෙනවා නෑ මට මේක කරන්න පුළුවන් කියලා. අන්න ඒ දේ තමයි මම මෙතනින් අදහස් කරන්නේ. දැන් මම මේ පැහැදිලි කරපු දේවල් ඔයගොල්ලෝට කෙටියෙන් කිව්වොත් ඔයා ගැන විශ්වාස කරන දවසේ ඉඳලම ඔයාගේ ජයග්‍රහණ ආරම්භ වෙනවා. අනිත් ඒ තමයි කොන්ෆිඩන්ස් තියෙන කෙනාට අභියෝග බාධාවක් නෙමෙයි. ඒවා අවස්ථා. සක්සස් එකට පළවෙනි පියවර ටැලන්ට් එක නෙමෙයි කොන්ෆිඩන්ස්. ඔයාගේ ලොකු පවර් එක ගැන ඔයාට විශ්වාසයක් තියෙන්න ඕනේ. අනිත් අය ඔයා විශ්වාස කරන්න කලින් ඔයාව විශ්වාස කරන්න පුරුදු වෙන්න ඕනේ. කොන්ෆිඩන්ස් කියන්නේ පර්ෆෙක්ට් වීම නෙවෙයි. try කරන්න බය නොවීම. ඉතින් මේ වීඩියෝ එක බලපු ආගෙන හිටපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මං හිතනවා ඔයගොල්ලෝ මේකෙන් මොනවා හරි දෙයක් පුංචිම හරි දෙයක් ඔයාලගේ ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ආයෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. ආයෙත් කියන්නම් හැමෝටම ඔයාලා මාව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාගේ යාළුවොත් එක්ක මේ වීඩියෝ එක share කරන්න. පුංචි හරි comment එකක් දාන්නත් අමතක කරන්න එපා. like එකකුත් අනිවාර්යයෙන්ම දාගෙන යන්න ඔයා මේ full වීඩියෝ එක බලවන. ඉතින් අදට ගිහින් එන්නම්.